ඉතින් ගොඩ දවසකට පස්සේ මගේ channel එකට ඔයගොල්ලෝ හැමෝම ආදරෙන් පිළිගන්නවා. බලන්නකෝ මම අද මේ වීඩියෝ එකෙන් ඔයාලට ගෙනල්ලා තියන්නේ මොන වගේ දෙයක් ගැනද කියලා. ඒ තමයි අපේ නංගිලා මාලිලාට අපි දුන්න වෙල්කම් පාටි එක. අපේ කැම්පස් එකේ විශේෂවේදී උපාධි පාඨමාලාවක් හදාරන තේරුණ පස්සේ ඒ අයට ඉහළ කණ්ඩායමෙන් ලැබෙනවා හරි ලස්සන සුන්දර පිළිගැනීමක්. ඒ පිළිගැනීම් උත්සවය නැත්නම් වෙල්කම් පාටි එක අපේ විෂය හදාරන්න තේරිපත් වුණ නංගිලා මාලිලාටත් අපි ලස්සනට දුන්න දවස තමයි මේ. කැම්පස් එකකට අපි හැමෝම එන්නේ තමන් ආදරය කරන පවුලෙන් ඈත් වෙලා අලුත්ම පරිසරයකට, සමහර අයට අලුත්ම නගරයකට, ලංකාව එක එක පළාත් වලින් ආපු විවිධාකාර පිරිස් එක්ක ඉන්න වෙන තැනකට. එතකොට අපේ ඒ ජීවිතේ පීඩාකාරී එකක් වෙන්න බෑ. එහෙම වුණොත් අපිට කැම්පස් එක විතරක් නෙමෙයි අනාගතේ රැකියාවක් කරන තැනක වුණත් ඉන්න අමාරුයි. ඉතින් අපි එහෙම අලුතෙන්ම එන අයට අපිත් එක්ක එකතු වෙන නංගිලා මල්ලිලාට උණුසුම් පිළිගැනීමක් එයාලා ආස කරන විදිහෙන් අපිට පුළුවන් උපරිමේ අපි යාලට ලබලා දුන්නා. මේ නම් වෙල්කම් පාටි එක පටන් ගන්න කලින් එයාලා ප්‍රැක්ටිස් කරන වෙලාවල ගත්ත වීඩියෝස් ටිකක්. ඉතින් දවස් ගානක මහන්සියෙන් කැපකිරීම වලින් එකතු වෙලා හරි ලස්සනට එයාලා යාලගේ දවස හැඩ කරගන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. මේ දවස් හරි ලස්සනයි. පස්සේ කාලෙකදී මතක් කර කර සතුටු වෙන්න පුළුවන් දවස් තමයි මේ පුංචි කාලය. අපේ හිත ප්‍රශ්න වලින් බර වුණු කාලෙක, වැඩ වලින් ස්ට්‍රෙස් වුණු කාලෙක, ඒ වගේම ජීවිතේ වගකීම් වලින් හෙම්බත් වුණ දවසක මේ අපේ ලස්සන දවස් මතක් කරලා විඳින ඒ හැඟීමත් හරි ලස්සනයි. ඉතින් ඉක්මනට ගෙවිලා යන මේ ලස්සන කාලය පුළුවන් තරම් සැනසෙලිදායක විදිහට ගත කරන එක අපි අනිවාර්යයෙන්ම කරන්න ඕන දෙයක්. කැම්පස් එකට ඇවිල්ලා ඉන්න වගේම එන්න අයටත් මේ වගේ ලස්සන අත්දැකීම් ලබා ගන්න අවස්ථාව තියෙනවා. ඉතින් එන්න අයට මේ වගේ ලස්සන දවස්වල වීඩියෝස් තව බලන්න ඕනේ නම් මාත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. පාටි එකට ඕනේ කරන ඩෙකරේෂන්ස් ඔක්කොම අපි එකතු වෙලා ලස්සනට හැදුවා. ලයිට්ස්, සවුන්ඩ්ස්, ඉන්විටේෂන්ස්, ඇනවුන්සින්ග්ස්, ඩිනර් ඕගනයිසින් වගේ ගොඩාක් දේවල් ගැන බලන්න තියෙන නිසා අපි හැමෝම එකතු වෙලා තමයි මේ හැමදේම කරන්නේ. ඉතින් මේවා දකින්නකොට තියෙන ලස්සන වගේම ඒව ඇතුලේ තියෙන එකමුතුකමත් හරිම ලස්සනයි.
වෙල්කම් පාටි එක රෑ 7 විතර වෙද්දී අපිට පටන් ගන්න පුළුවන් වුණා. මෙතන ඉඳන් මම ඔයගොල්ලන්ට එදා තිබුණ ලස්සන ඉවෙන්ට්ස් ටිකක් ගෙනල්ලා තියෙනවා. හෘදේ වස්තුව කැඩෙන නෑ හීරෙන රිදෙන එක අපි අපේ නෙවේ අම්මෝ ඇති තුමට පාල එන්න මේ වගේ වෙලෙන එක යනවා මම කවදාවත් හිතුවේ නෑ ඔයාලට මේක කරන්න මම දැක්කම මේක කරන්න
බලන්න කැම්පස් එකකට ආවට පස්සේ සමහර අයට පාසල් කාලේදී මගේ හැරුණු දක්ෂතා එළි දක්වන්න කොච්චරනම් අවස්ථා තියෙනවද? සිංගින් ඩාන්සින් විතරක් නෙමෙයි ඇක්ටිං වලටත් එක වගේම දක්ෂ ළමයි අපිට ඉන්නවා. ඉතින් මේක බලලා ඔයාලට මොකද හිතෙන්නේ? අනිවාර්යයෙන්ම මේ අත්දැකීම ජීවිතේ අරන් බලන්න. මෙතනදී නම් අපි කළේ අපේ සෙකන්ඩ් ඉයර් එකේදී අපි අපේ වෙල්කම් එකට රෙඩි වුණේ කොහොමද කියලා පොඩි ප්‍රසන්ටේෂන් එකකින් පෙන්නපු එක. ඉතින් ඒක අපේ අයට නම් ලස්සන මතකාවර්ජනයක් වුණා. ඔයාලා දන්නවනේ ඉතින් මේ කවුද කියලා? මේ තමයි මගේ අතිජාතු මිත්‍රයා ඉෂු. ඉතින් අපි දෙන්නත් පාටි එකේ වැඩ ඔක්කොම ඉවරුණාට පස්සේ බැලුන් එකක් අරන් ඩාන්ස් කරා. ඔන්න ඉතින් වීඩියෝ එකේ අවසානට ඔයගලන්ට බලන්න පුළුවන් වෙන්නේ පාටි එක අවසානයේදී කට්ටිය ඩාන්ස් කරපු විදිය.